හයි හයි. අද අපි රෑට තාත්තට කෑමක් හදලා දෙන්නයි යන්නේ. බලමු අද තාත්තා මේ දෙකෙන් මොකද තෝරගන්නේ කියලා. යමු එහෙනම්. තාත්තේ අපි අද කෑමක් හදලා දෙනවා. මේ කොළ දෙකෙන්ම තියෙන එකක් අල්ලන්න ඕන. ෂෝක්නේ. බලමු අපි අද රෑට පරාට කමුද නියමයි. අපිට දැන් මේකට ඕන වෙනවා පිටි, ලුණු කුඩුයි, පොල් තෙලුයි, වතුරයි, බිත්තර දෙකක්. තව සීනි චුට්ටකුත් ඕන වෙනවා. මොනවාද අපි දැන් මුලින්ම දාන්නේ? අපි මුලින්ම දානවා ලුණු. ලුණු නම් රසට දාගන්න ඕනේ, රස අනුව ලුණු දාගන්න. ඊට පස්සේ මේක චුට්ටක් අනා ගන්න ඕනේ. ඊට පස්සේ මේකට දාන්න ඕනේ බිත්තර දෙකක්. ඊට පස්සේ වතුර දාගමු. අපි පරාට කන්න මොනවාද හදන්නේ? පරාට කන්න අපි හදමු චිකන් හොද්දා. පරාටයකට මිශ්‍රණය අනද්දි මුලින්ම තෙල් දාන්නේ නැහැ මේකට. මේක පිටි මෝලිය හදලා ඉවර වෙලා තමයි තෙල් දාගන්න ඕනේ. එහෙමනේ. අයියේ මුලින් තෙල් දාන්නේ නැත්තේ? තෙල් දාන්නේ නැහැ. තෙල් වැඩි වෙනවා එතකොට. ඩෝ එකත් හදාගෙන ඉවර වෙලා අපි පරාට කන්න චිකන් හදන්නේ. ඒ චිකන් ටිකත් හොඳට හොදගෙන ඉවර වෙලා ඒක පැත්තකින් තියාගන්න. ඊට පස්සේ චිකන් එක හදන්න ඕන මිරිස් කුඩු, බැදපු පහේ, එතකොට අමු පහේ, එතකොට මස් කරි, කහ කුඩු ඒ ඔක්කොම දාලා හොඳට බැද ගන්න ඕන. බැදගෙන ඉවර වෙලා පොල් තෙල් ටික එකතු කරගන්නවා. පොල් තෙල් ටිකත් එකතු කරගත්තට පස්සේ ඒක කලවම් කරගෙන කුරුඳු පොතු කෑල්ලක් එකතු කරගන්නවා. කුරුඳු පොතු ටිකත් එකතු කරාට පස්සේ එනසාල්, කරපිංචා, එතකොට කොච්චි, සේරයි, සුදුලුණුයි ඒ ඔක්කොම ටික කලවම් කරගන්න. ඉඟුරුත් දාන්න ඕනේ හොඳේ රස එන්න. ඒ ඔක්කොම කලවම් කරගත්තට පස්සේ චිකන් ටික එකතු කරගන්න. චිකන් ටිකත් එකතු කරගෙන හොඳට අර තෙල් එකයි, බැදුම් ටිකයි, එතකොට අර කරපිංචා වලින් එන සුවඳ, රම්ප වලින් එන සුවඳ ඒ හැමදේම එකතු කරගෙන වතුර ටිකකුත් දාලා කලවම් කරගන්න ඕන. ඔන්න ඉතින් අපි රෙස්ට් එකට දුන්න ඩෝ එකත් හොඳට හැදිලා තියෙන්නේ. දැන් තියෙන්නේ අපිට පරාට වලට අවශ්‍ය බෝල ටික කඩා ගන්න. චිකන් එකත් හොඳට උතුරගෙන එන ගමන් ඔන්න ඉතින් බෝල ටිකත් හදාගත්තට පස්සේ ඒක උඩින් තෙල් ටිකක් දාන්න ඕනේ. තෙල් ටිකක් දාලා අපි රොටිය හදාගන්න තැටියටත් තෙල් ටිකක් ගාලා රොටිය හදාගන්න ඕනේ. එහෙනම් ගොඩාක් ස්තුතියි. අපේ වහන් හිටියටයි බලන් හිටියටයි. අමතක නොකර අපිට ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ගිහින් එන්නම්.
හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. හෝ තව චුට්ටක් ඉස්සරහට වීඩියෝ එක තියෙනවා. ඒ ටිකත් බලලම යන්න හොඳේ. තාත්තේ මෙන්න. මරාට හැදුවද? ෂා. බොහොම හොඳයි. කමු බලන්න. ෂා.